බොහෝ කලකට පෙර නිස්කලනක පොකුණක් අසල පිහිටිටි නිහඬ කැලෑවක ප්‍රඥාවන්ත මහලු ඉබ්බිකුගේ මඟ පෙන්වීම යටතේ බොහෝ සතුන් සමගියෙන් ජීවත් විය. එක් හිරු රශ්මිය ඇති දිනක සතුන් අසල වූ උස ගසකින් ඉදුණු අම්බ ගෙඩියක් හදිසියේම බිමට වැටුණි. මේ අම්බ ගෙඩිය අයිති කාඩදැයි කියා හාවා සහ වඳුරා ශබ්ද නගා වාද කරන්නට පටන් ගත්තා. කෝපයට පත් වූ සතුන් සංසුන් කිරීම සඳහා ප්‍රඥාවන්ත මහලු ඉබ්බිබා සෙමින් ඉදිරියට පැමිණියයේ. අනාගතයේදී සැමට තවත් අම්බ භුක්තිවින්දයක් හැකිවන පරිදි අම්බ ගෙඩිය බෙදාගෙන එහි පැපැය සිටුවීමට ඉබ්බිබා යෝජනා කළේයේ. සතුන් සතුටින් එකතු වී පොකුණ අසල අම්බ ඇටය සිටුවීමට කටයුතු කළහ. ඔත්තු කිහිපයකට පසු එම කුඩා ඇටය මිහිරි පළතුරු වලින් පිරුණු විශාල අම්බ ගසක් බවට පත්විය. එදා පටන් ඉවසීමෙන් සහ ප්‍රඥාවෙන් ඕනෑම ගැටලුවක් විසන්දිය හැකි බව සතුන්ට මතකයේ රැතුණි.